ඊටමත් දුප්පත් ගැමියෙක් වුණු පියසේන දවසක් පාරේ යනකොට අතහැර දැමූ කුඹරක තිබිලා අලුත්ම මැටි මුට්ටියක් හමු වුණා. ඒක ඇතුලේ පිරීලා තිබුණේ ගුණදායක කුරක්කන් පිටි. අද නම් මට වාසනාව පෑදුනා. පියසේන සතුටින් මුට්ටියත් අරගෙන Tamanගේ පුංචි පැලට ආවා. ඔහු ඒ මුට්ටිය Taman නිදා ගන්න පැදුරට උඩින් වහලේ රීපපටියක ලණුවකින් ඉල්ලුවා. එදා රෑ පියසේන පැදුරේ වැතිරිලා උඩ තියෙන මුට්ටිය දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තා. හෙමින් ඔහුට නිින්ද ගියා. ඔහු හීනයක් දකින්න පටන් ගත්තා. දැන් රටේ ලොකු ආහාර හිඟයක් එනවා. එතකොට මම මේ කුරක්කන් මුට්ටිය රිදීකාසි 100කට විකුරනවා. ඒ සල්ලි වලින් මම එළදෙනුයි වස්සෙකුයි ගන්නවා. උන්ගෙන් ලැබෙන කිරි විකුණලා මම ලොකු සල්ලිකාරයෙක් වෙනවා. ඊට පස්සේ මම ගමේ ලොකුම වලව්ව වගේ ගෙයක් හදනවා. මම ගමේ මුදලිතුමා වෙනවා. එතකොට ගමේ ඉන්න ලස්සනම තරුණිය මට විවාහ කරලා දෙයි. අපිට ලස්සන පුතෙක් ලැබෙයි. හීනෙන් පියසේන තව තවත් ඉස්සරහට ගියා. මගේ පුතා හරිම දඟයා වෙයි. දවසක් එයා කුඹුරේ දුවනකොට මම එයාට මෙහෙම කියනවා. පොඩ්ඩෝ ඕම දුවන් දෙපා වැටෙයි කියලා. ඒත් එයා අහන්නේ නැති වුණාම මම මගේ කෙවිත අරගෙන එයාට මෙහෙම පාරක් ගහනවා. එහෙම කියපු පියසේන හීනෙන්ම Tamanගේ අතේ තිබුණු ලී පොල්ල වේගෙන් ඉහළට වැනුවා. ටග් සද්දේ එක්කම පියසේනගේ පොල්ල වැදුනේ උඩ එල්ලලා තිබුණු කුරක්කම් මුට්ටියටයි. මුට්ටිය කුඩු පට්ටම් වෙලා ඒකේ තිබුණු කුරක්කම් පිටි ඔක්කොම නිදාගෙන හිටපු පියසේනගේ ඇඟ පුරාම හැලුණා. පියසේන ගැස්සිලා ඇහැරුණා. බලනකොට Tamanගේ ඇඟ පුරාම පිටි වැටිලා මුට්ටියත් බිඳිලා. ඔහුට තේරුණා Taman වැඩක් නොකර හීන විතරක් දැකපු නිසා Tamanට තිබුණු දේත් නැති වුණු බව. වැඩක් නොකර හිස් හීන දැකීමෙන් පළක් නැත. අනාගතයේ සැලසුම් කළ යුත්තේ මහන්සියෙන් වැඩ කිරීමෙනි.